ලෝකේ සාර්ථකත්වයේ හිණිපෙත්තටම ගියපු පුද්ගලයන් ඒ වගේම දැවැන්ත සමාගම් ඔවුන්ගේ අරමුණු වලට යන්න ඔවුන් පාවිච්චි කරපු රහස් සූත්‍රයක් මම අද ඔයාලට කියලා දෙන්නම්. මේ ස්මාර්ට් ගෝල් ෆ්‍රේම්වර්ක් එක පාවිච්චි කරලා අපට පුළුවන් අපේ ඉලක්කවල තියෙන අපැහැදිලි ගතිය අඩු කරගන්න, ඒ වගේම වැඩ කල් දැමීම, කාල කළමනාකරණය, සම්පත් කළමනාකරණය, ඒ වගේම මානසික තෘප්තිය සහ මානසික උද්‍යෝගය කියන කොටස් සේරම මේ ස්මාර්ට් ෆ්‍රේම්වර්ක් එකේ ස්මාර්ට් කියන වචනේ අකුරු පහෙන් එකින් එකට ප්‍රධාන කොටස් පහක් ගැන කතා කරනවා. S වලින් specific, M වලින් measurable, A වලින් achievable, R වලින් relevant, T වලින් time bound. අපි මේ එකින් එක කතා කරලා බලමු මේ එකින් එක කොච්චර වැදගත්ද කියලා ඔයාලට තේරෙයි. මේ කතා කරගෙන. මේකේ පළවෙනි පියවර තමයි specific නිශ්චිත බව. මෙතනදී මේ නිශ්චිත බව කියලා කතා කරන්නේ ඔබේ ඉලක්කයේ තියෙන අපැහැදිලි බව තර්කානුකූලව ඉවත් කරලා ඉලක්කය ලේසර් ෆෝකස් කරන්න පුළුවන් ගෝල් එකක් බවට පත් කරගන්න එක. මේ ඉලක්කයේ නිශ්චිත බව වැඩි කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්න පහක් මේ ෆ්‍රේම්වර්ක් එකේ දක්වලා තියෙනවා. පළවෙනි එක what මොකක්ද? ඔබ හරියටම සාක්ෂාත් කරගන්න යන ඉලක්කය මොකක්ද කියන එක තමයි මෙතනදී මේ what කියලා කතා කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා සේල් එක වැඩි කරනවා කියනවා වෙනුවට සේල් එක 120කින් වැඩි කරනවා කියන. ඒ වගේ තාර්කික විදිහට ගෝල් එක සෙට් කරගන්න. why මෙතන why කියලා කතා කරන්නේ ඔබ ඉලක්කය සපුරා ගැනීමේ අවශ්‍යතාවය මොකක්ද? ඊළඟට අපි කතා කරන්නේ who. ඔබ කාත් එක්කද වැඩ කරන්නේ? ඔබේ ටීම් එක වෙන්නේ කවුද? මොන වගේ ස්කිල්ස් තියෙන අයද ඔබ පාවිච්චි කරන්නේ? ඒ වගේම where කියලා දැන් මේ where කියන පොයින්ට් එක ගොඩක් ව්‍යාපාරවලට අයිති වෙන්නේ නැහැ. මොකද සේවා ස්ථානයක් තියෙන නිසා. where කියන එක සමහරක් ව්‍යාපාරවලට වැදගත් වෙනවා. මොන වගේ තැනක්ද ඔබ තෝරගන්නේ? ඔබේ ඉලක්කයට ඔබ ගමන් කරන්න. which කියන එකෙන් අපි කරන්නේ ඔබේ ඉලක්කයට යන තියෙන බාධාවන් පුරෝකථනය කරන එක. ඒ වගේම සීමාවන් පුරෝකථනය කරන එක. අපි දැනගන්න ඕන අපි ඉලක්ක වලට යනකොට අපිට තියෙන මොන වගේ බාධාවන්ද කියලා කලින් අපි පෙර පුරෝකථනයක් කරගත්තොත් ඒක අපිට උදව් වෙනවා අපි ඉලක්ක වලට ඉක්මනට යන්න. මේ ස්මාර්ට් ෆ්‍රේම්වර්ක් එකේ දෙවෙනි ස්ටෙප් එක M වලින් කියන measurable වලින් කියන්නේ ඔබ ඒක ප්‍රමාණාත්මකව මනින්න පුළුවන් ගෝල් එකක් වෙන්න ඕන. ගෝල් එක මෙෂර් කරන එකෙන් ලොකු වැදගත්කමක් තියෙනවා. ඒතර ඔයාලට දැනගන්න පුළුවන් දැනට ඔයා යන ගමනේ මොන වගේ සංදිස්ථානයකද ඔයා ඉන්නේ කියලා. ඒතර මේකට අනිවාර්යෙන් ඔයාගේ ටාගට් එක ඔයාගේ ගෝල් එක මෙෂර් කරන්න පුළුවන් කමක් ඔයාලට තියෙන්න ඕන. ඊළඟට කතා කරමු තුන්වෙනි ස්ටෙප් එක achievable. මෙතනදී achievable කියලා කතා කරන්නේ මේ ඔයාගේ ටාගට් එක හරි ගෝල් එක හරි ඔයාලට ප්‍රායෝගිකව ළඟා කරගන්න පුළුවන් වෙන්න ඕන. ඔයාලට දැනට තියෙන සම්පත්, ඔයාලට දැනට තියෙන ස්කිල්ස් පාවිච්චි කරලා ඒ ගෝල් එක ළඟා කරගන්න පුළුවන් විදිහේ ප්‍රායෝගික ගෝල් එකක් වෙන්න ඕන. නැත්නම් මේක ඔයාටම මානසික පීඩනයක් වෙලා ටික කාලයක් යනකොට ඔයාට ඒ යන ගමන එපා වෙනවා. 4. මේ හතරවෙනි පියවරේදී කතා කරන්නේ relevant අදාළ බව. මෙතනදී අදාළ බව කියලා කතා කරන්නේ යම්කිසි කාලයක් ගියාට පස්සේ ඔබේ යන ගමනේ ඔබේ යන ගමනේ ගෝල් එකේ වැදගත්කමක් අනාගතයේ ඔබට තියෙනවා නම් විතරක් අත්‍යවශ්‍යම දෙයක් ගෝල් එකක් විදිහට පාවිච්චි කරන එක තමයි මේ අදාළ බව නැත්නම් relevant කියලා මෙතනදී කතා කරන්නේ. ඒ දේ යම්කිසි කාලයකදී ඔබට පාවිච්චි කරන්න පුළුවන් නම් අවුරුදු 4ක් ගියාට පස්සේ අවුරුදු 5ක් ගියාට පස්සේ ඒකේ යම්කිසි වැදගත්කමක් ඔබට ඔබේ ජීවිතේට ඔබේ අනාගතයට එකතු වෙනවා නම් විතරක් ඒ විදිහේ දෙයක් විතරක් ගෝල් එකක් විදිහට ඒ විදිහේ දෙයක් විතරක් achieve කරන්න ඕන ගෝල් එකක් විදිහට ගන්න කියලා තමයි මේ relevant කියන පියවරෙන් කියන්නේ. අපි ඊළඟට කතා කරමු මේකේ අන්තිම පියවර time bound කාල රාමුව. මෙතනදී කාල රාමුවක් වැදගත් වෙන්නේ කාල රාමුවක් තියෙනකොට ඔයාගේ ඉලක්කයට තියෙන වගකීම ඒ වගේම ඉලක්කයේ පැහැදිලිභාවය තවත් වැඩි වෙනවා. ගෝල් එකට යන්න ඕන කරන පියවරවල් කල් දාන එකේ වැඩ කල් දාන එක ගොඩක් අඩු වෙනවා. ඒ වගේම නිසි කළමනාකරණයකින් ඒ ඉලක්කයට යන්න ඕන පියවරවල් නිවැරදිව කරගන්නත් ඒක ගොඩක් උදව් වෙනවා. ඒ වගේම මෙතනදී ප්‍රමුඛතාවයේ දිය යුතු පියවරවල් වලට ප්‍රමුඛතාවයේ දීලා ඒ අදාළ කාලයේ වැඩි ප්‍රමුඛතාවක් දෙන්න ඕන පියවර වලට දීලා ඔබේ ඉලක්කයට ඉක්මනට යන්න මෙන්න මේ කාල කළමනාකරණය කරගන්න මේ පියවර ගොඩක් වැදගත් වෙනවා. මේ ෆ්‍රේම්වර්ක් එක ගැන කියවන්න පුළුවන් රිසෝසස් ගොඩක් අද ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ලේසිම දේ තමයි මේ ෆ්‍රේම්වර්ක් එකේ ස්ටෙප්ස් ටික කොලේක ලියා ගන්න. ඊට පස්සේ ඔයාගේ ඒ ගෝල් එක කොටස් වලට බෙදලා මේ ෆ්‍රේම්වර්ක් එකට දාලා බලන්න මොන වගේ තැන්ද වෙනස් වෙන්න ඕන කියලා ඔයාලට තේරෙනවා. මේකේ වැඩ ටික කරගෙන යනකොට මේක ගොඩක් උදව් වේ වගේ ගෝල්ස් වලට ටාගට්ස් වලට ඉක්මනට ඔයාට යන්න.